hello මහරෑන බඩගින්නට රාමයන් එකක් හදාගෙන කවුද අපි? ඉතින් අද මං හදන්නේ මෙන්න මේ රාමෙන් එක. මම ඊට කලින් නම් මේක හදලා කාලා නැහැ. ඉතින් අපි බලමු මේක රසයිද කොහොමද කියලා. මුලින්ම පෑන් එකක් තියලා ගින්දර ගෑස් එක ඔන් කරලා ඒකට වතුර දාගන්න ඕනේ නූඩල්ස් එක තැම්බෙන්න. වතුර ඇති තරමට දාගෙන ලිපත් ඔන් කරලා ඊට පස්සේ තියෙන්නේ වතුර එක නටලා හොඳට ඔය පෙන්නන්න මං ඒක. වතුර එක හොඳට නටනකොට ඒකට අපි දාගන්න ඕනේ නූඩල්ස් එක කඩලා. හරි දැන් කතුරක් ආධාරයෙන් මෙහෙම නූඩල්ස් එකේ උඩ කපාගෙන අපි නූඩල්ස් එක මේක මෙන්න මේ වගේ රවුමට නූඩල්ස් එක තියෙනවා. අපි ඒක නටන වතුර එකට දාගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන අනිත් ඉතුරුලා තියෙන කෑලි ටිකක් දාගත්තා. ඒකේ මේ වගේ සුකුරුත්තම් පැකට් දෙකක් තියෙනවා. ඉතින් බලමු. මේ තියෙන්නේ වතුර එකට දැම්මට පස්සේ ඒක පේන විදිහ. ඊට පස්සේ ඊට ස්වල්ප මොහොතකට පසු මෙන්න මෙහෙම ලස්සනට ඒක තැම්බෙනවා. පේනව නේද? ඊට පස්සේ ඔයාලට ඇති ගානට තැම්බුනාම ඔය ඇස්සේ අපේ මේ ටෙරි බබා ඇවිල්ලා මට කෑ ගහනවා. එයා මම නූඩල්ස් එකක් හදන්න ගත්තොත් එයාට ඒකෙන් ෆ්‍රෙෂ් මිල්ක් ඕනෙත් ඒ වෙලාවට. හොඳට තැම්බුණාට පස්සේ මම නූඩල්ස් එක මෙන්න මේ ආකාරයට පෙරා ගන්නවා. මොකද මං කැමති නෑ අර මේ සුප් වගේ කන්න. මේ මම මේ අද හදන ශින් රාමෙන් එක එහෙම සුප් ටයිප් එකක්. හැබැයි මේ මං එහෙම කන්න කැමති නෑ. ඒ නිසා ඉතින් මං ඒක වතුර ටික අයින් කරනවා පෙරලා. ඊට පස්සේ මං ආයෙ ලිප ඔන් කරලා ලිප උඩින් තියලා ඒකේ තියෙන රසකාරක පැකට් එක මං ඒකට දාගන්නවා. ඊට පස්සේ ඒකේ තියෙන අනිත් අර සුකුරුත්තන් තියෙන කැලි බැලි තියෙන ඒ පැකට් එකත් මං දාගන්නවා. දාගෙන ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. ඔක්කොම ටික නූඩල්ස් එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. මෙන්න මෙහෙම ලස්සන පාටක් තියෙනවා මේ වෙලාවේදී. ඒ වගේම හොඳ සුවඳක් එනවා මේකෙන්. ඇත්තටම හොඳ සුවඳක් එනවා. මාගේ කොළ පාට ලස්සන පිඟානට දැන් මම මේක දාගන්නවා. මේ වෙලාවේදී හරිම සුවඳයි මිත්‍රවරුනි. ඉතින් මම එග් එකක් හදාගත්තා. ඇත්තටම මම එග් එක බුල්සයි එකක් හදාගන්න ගියේ. හැබැයි අන්තිමට ඒක ස්ක්‍රැම්බල් එග් වෙලා තමයි නැවතුනේ. ඉතින් අපි සැලෙන්නේ නැහැ මිත්‍රවරුනි. දැන් මම ඒකට දාගන්නවා තල ඇට ටිකක්. මොකද අපි රාමෙන් එකක් කනවා කියලා චුට්ටක් දැනෙන්නත් එක්කලා ඒකට තල ඇට ටිකක් දාගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි දැන් මාගේ රසම රස රාමෙන් එක දිස් වෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ කාලා බලන්නයි. දැන් ඉතින් අපි කාලා බලමු මේකේ රස කොහොමද කියලා. රසනේ කන්න එපා. කටපිච්චේ පොඩ්ඩක් පිඹලා නිවලා අපි ඉතින් කාලා බලමු කොහොමද මේකේ රස කියලා. ඇත්තටම මිත්‍රවරුනි මේකේ රස ගැන කිව්වොත් සාමාන්‍යයෙන් අපි අර කන කහ පාට මැගි නූඩල්ස් එකේ රස තමයි එන්නේ. එග්ස් එක්කලා කනකොට පොඩි ෆ්ලේවර් එකක් තියෙනවා වෙනම. මේක රසයි කන්න පුළුවන් සරත් නැහැ. මේක මීට වඩා ඇත්තටම රසය ඇති සුප් විදියට හදලා ගත්තොත් ভেජිටබල්ස් එහෙම දාලා මාගේ බඩගිනි සංසිඳුවා ගන්න මූවි එකක් දාගෙන ඒක බලන ගමන් මම ඒක කනවා. බයි